ඔයා වැඩේට ලෑස්ති දිත්තෑ ගුරු. තව ටිකක් නිදා ගන්න තිබ්බනම් හොඳයි. දැන් හොඳ දවසක්. මන්ට ගඟ ගාවට ගියොත් අපිට මාළු හුඟක් අල්ල ගන්න පුළුවන් වෙයි. ඒ ගැන ඔයා කරදර වෙන්න එපා. මාළු ඕන් තරම් අල්ල ගන්න පුළුවන්. දන්නවනේ මගේ මාළු ඇල්ලිල්ල ගැන. ඒක ඉතින් පස්සේ බලන්න බැරියයි. අපි යනවද නැද්ද? ඔයා ඉඳගෙන විවේක ගන්න. මම පෙන්නන්න මේ වැඩේ කරන විදිය. වතුර හරි සීතලයි. අල්ලගත්තා. මන්නම් 3 දෙනෙක් අල්ලගත්තා. ඔයා කීයේද? ඔයාගේ වෙලාව හොඳයි. ඒකයි මාළු අහුනේ. තව එක්කෙනෙක් අල්ලගත්තා. මෙයා නම් හරි ලොකු. හරි. ඔයා මාළුව බය කරනනේ සද්ද කරන්නේ නැතු ඉන්න. ඒක මගේ වැරද්දක් නෙමෙයි. ඔයා අර පැත්තට ගිහිල්ලා බැලුවා නම් හරි. මට ඔයාගේ උපදෙස් ඕනේ නෑ. තරහ ගන්න එපා ඉත්තෑ ගුරු. මං කිව්වේ එතන මාළු ඉන්නවා. ඔය ගල් තියෙන තැන පොඩ්ඩක් බලන්නකෝ. එතන නම් මාළු ඉන්නම ඕනි. ඉස්සෙක්. එයාව අතෑරලා දාන්න. ඔය අතාරින්න දෙයා මාව අතාරින්නේ නෑනේ. හරි අයියෙන් ගසලා දාන්න. ඒ බා තුවාලත් උනා. ඔයා හින්දා තමයි මේ සේරම උනේ. අපුයි නේ. මේ ඇත්තමයි. කලබල වෙන්න එපා. දෙන්නටම මාළු දෙන්නේ. පැත්ත කරලා ඉන්න. මගෙන් පස්සෙන් එන්න එපා. මේ ඉත්තෑ ගුරු එහෙම යන්න එපා. මං සැරයක් කිව්වනේ. එයාට මොනවා වෙලාද? කොහොම තරහින් ඉන්නව දැකලම නැහැ. ඒයි මොකද්ද මේ වෙන්නේ ආ? බැම්ම හදන්න ගත්තු ලී කොට ටික නේද? මොකක් හරි කරදරයක්. වන්න ගිහිල්ලා බීවරලාව බලන්න ඕනේ. මේ මොකද? ඇයි බීවරලා මෙහෙම කරලා තියෙන්නේ? එයාලා මොකටද මෙච්චර ගස් ගොඩක් කපන්නේ? මටත් තියෙන ප්‍රශ්නය ඕක තමයි. මේ බීවරලා දකින හැම ගහක්ම කපලා දාලා කැලේ විනාශ කරනවා. මම යකාරි කියනවාද ඔයා කවුද කියලා? ඇයි ඔයා බීවරලත් එක්ක තරහයිද? පුළුවන් තරම් එයාලගෙන් ඈත් වෙලා ඉන්න. ඔය බීවරලා තමයි මම දන්න නරකම සත්තු. නෑ මං ඒගොල්ලෝ හොඳට දන්නවා. එයාලා මගේ යාළුවෝනේ. මොනවා? බීවරලා ඔයාගේ යාළුවෝ කිව්වා? ඒ කියන්නේ අපි දෙන්න හතුරෝ. ඔයා මෙතනින් ගියේ නැත්තම් මගේ ඇඟේ උල් මොන වගේද කියලා ඔයාට බලා ගන්න පුළුවන්. හරි මම යන්නම්. ඔයා සංසුන් වෙන්න. අද හැම එක්කෙනාම තරහෙන් ඉන්නේ. මේ ගඟේ තරහට අධිපති භූතයෙක්වත් ඉන්නවද? ඒයි ලින්ඩන්! යකාවි කොහොමද? හොඳයි. බලන්න අපේ බැම්මලිහා. ඒයි ලින්ඩන් ඇත්තටම මොකද්ද මෙතන උනේ? ලී ටික වතුර යනවා දැක්කා. ඕගොල්ලෝගේ බැම්මට මොකක් හරි වුණාද? මේක විනාශ කරපු කෙනාව මං හොඳට දන්නවා. අර ඉන්දි කටු ඉත්තෑබා. මටත් ඉත්තෑවෙක් හම්බුණා. මං හිතන්නේ ඔයා කියන්නේ එයා ගැන වෙන්නේ නැති. මට තර්ජනය කරා. බීවරලාටත් කැමති නැහැ කිව්වා. එයා තමයි ඉන්දි කටු. එයා තමයි අපේ බැම්ම කඩලා දැම්මේ. ඉස්සර නම් එයා මගේ හොඳ යාළුවෙක්. දැන් තරහයි. එදා රණ්ඩුවක් වුණා. දවස පටන් ගත්තේ නම් හරි හොඳට. මේ පොට්ට නම් හරි රහයි. ඔයාට ටිකක් ඕනේද? මං කැමතියි. හො දෙන්න. ඔයා මේ අත්ත කාලා බලන්න. හරිම රස අත්තා. ඒ වගේම මේක ලපටි. අපි දෙන්න මගේ තැනට යන්න. මම ඉන්නේ බැම්ම පැත්තක කිට්ටු උමගක. එතන තියෙනවා එක එක රස කෑම ගොඩක්. ඉතින් යන්. ඕන්නේ ඒ වැඩේ හරියන එකක් නෑ. මොකද මට හොඳට පීනන්න බෑ. ඔයාට වගේ කිමි දෙන්නත් බෑ. මොනවා කරන්නද? අපි ඉත්තෑ ඕනේ. ඔයා දුක් වෙන්න එපා ඉන්දි කටු. ඔයා වගේ ලොක්කුවෙක් කෙනෙක් මේ පොඩි වතුරට නම් බයයි කියන්න එපා. අල්ලර ඉත්ත වතුරට බයිල්ල යන්නේ. අනිත් හැමෝම බය කරගෙන හිටියට මොකද මෙයා වතුරට බයයි. අයියෝ එන්නේ ඉන්දි කටු. අපි මේගොල්ලන්ට පෙන්නමු ඔයා කවුද කියලා.
ආපහු වතුරට බහිල්ල කරේ පොඩ්ඩක් පීනල් ඉගෙන ගලාවලා හොඳයි. ඔයා ඉත්තෑවෙක් ඔයා හිතේ මාළුවෙක් කියලාද? ඔය තරම් hina වෙන්න දෙයක් උනේ නෑනේ. කරදරේ වැටෙන කෙනෙකුට hina වෙන්න හරියද? ඒගොල්ලෝ කියන දේවල් ආන්න එපා. අපි යමු. ඔයත් මට ටිකක් පාඩුවේ ඉන්න දෙනවද? ඔයා හින්දා තමයි මේ සේරම සිද්ධ වුනේ. පීනන්න බෑ කියති මාව බලෙන් එක් කරගෙන ගියා. තව පොඩ්ඩෙන් මට ගොඩට එන්න වෙන්නේ නෑ. ඔයාගේ මහ ලොකු බැම්ම තියාගන්න. මම මේ පැත්ත පලාතේ ආයේ එන්නේ නෑ. අනේ හොඳයි මගේ යාළුවා තරහ වුණේ. එයා තරහින් ඉන්නේ. ඒ හින්දා හැමදාම අපේ බැම්ම කඩනවා. එයාගේ කටු හින්දා එයාව නවත්තන්නත් බෑ. එයා එයාට කතා කරන්න බැලුවේ නැද්ද? එයා තාම කේන්තියෙන් ඉන්නේ. ඔයා හිතනවාද එයා හංගිදී කියලා? ඔය දෙන්න ඉත්තෑවගෙන් සමාව ගන්න ඕනි. ඔගොල්ලෝ හින්දා තමයි එයා ලින්ඩන් එක්කත් තරහ වෙලා තියෙන්නේ. අනේ ඇත්තටම අපිට හරි කනගාටුයි එයා හිතරිද්ද ගත්ත එකට. අපි කැමති එයාගෙන් සමාව ගන්න. ආයෙත් කරදරයක් නම් කරන්නේ නැහැ. ඉන්දිකටුවා ඊවරලට ඔයත් එක්ක සමාදාන වෙන්න ඕනිලු. ඉන්දිකටු ඔයාගේ යාළුවා ලින්ඩන් ඇවිල්ලා. ආපු දිහාව බලාගෙන යන්න ලින්ඩන්. අපි දැන් යාළුවෝ නෙමෙයි. උඩේ නම් මොනවද කරන්නේ? වැටුණොත් තුවාල වෙයි. කවද ඉඳලාද ඔයා මං ගැන හොයන්න පටන් ගත්තේ? මට හොඳට පීනන්න බැරි වුණාට මට මේ කැලේ තියෙන ඕනම ගහකට නගින්න පුළුවන්. හරි දැන් මුණ ගැහුණේගේ මෙයාලට කියන්න තියෙන්නේ මොකද්ද කියලා අහගෙන ඉන්න. මට ඔය කතාව වලින් වැඩක් නෑ. ඒගොල්ලෝ මට හැමදාම hina වුණා. ඒගොල්ලෝ නපුරුයි. අනේ මට පීනන්න බල කරාට සමාව වෙන්න. ඔයා මගේ යාළුවෙන්නේ සමාව දෙනවද? හොඳයි මං ඔයාට සමාව දෙන්නම්. එහෙමනම් ඔයා මං ඉන්න තැනට එන්න ඕනේ. එහෙම විහිළු කරන්න එපා. ඔයා දන්නවනේ අපිට ගස් නගින්න බෑ කියලා. ඒයි. කෙනෙකුට මොනවද කරන්න පුළුවන් කියලා. ලින්ඩන් මේ පාර මොකද්ද කරන්නේ? ඒයි ඔය මොකද්ද ඔය කරන්නේ? නවත්තන්න ඕක. මේක විහිළුවක් නෙමෙයි. ඔයාට මතක නැද්ද මෙතෙන්ට ආවේ සමාදාන වෙනවයි කියලා නේද? ඔයා බලන්න එපා. මෙයා ටික මුරන්දුයි. බිමට අරගෙන තමයි කතා කරන්න වෙන්නේ. ඉන්දිකටු. මේ ඉන්නේ. ඔයා හොඳින් නේද? මගේ අත. පැත්තකට වෙලා ඉන්න තු මගේ ඇඟට අත තියන්න ආවට හොඳ වැඩේ. එනවා මෙතන. ඒයි මං ආවත් එක්ක යාළු වෙනනේ. යාළුවෙක් ඉන්නද මාව ගහෙන් බිමට දැම්මේ? ඔයාගේ ඇයට සලකන්න ඕනේ මගේ කූරු වලින්. මං හිතන්නේ ඔයාලා වගේ යාළුවෙක් ආශ්‍රය කරනට වඩා හොඳයි තනියම ඉන්න එක. ආපහු කවදාවත් මං ඉන්න පැත්තකටවත් එන්න එපා. දැන් නවදින්නේ අපේ පස්සෙන් එන්නේ නැහැ. ඒයි යන්න බලන්න. වොල්වරින් අද නම් බේරෙන්න හම්බ වෙන්නේ. ඔයා ඔහොම ඉන්න. යාළුවෝ කරදර කරන්න එපා. යකාරි. ඒ කරදරකාර ළමයා. අද තාවත මට කරදර කරන්න. දැන් අවුනා. මගේ වැඩවලට බාධා කරපු හින්දා මං දැන් ඔයව කාලා දානවා. ඒයි ඔක නවත්තනවා. මගේ යාළුවට කරදර කරන්නෙම නෑ. එයාලට යන්න දීලා පුළුවන් නම් මාව අල්ලන්න. අයියෝ කටු හැදෙනවා කටු. මම මේකට බලා ගන්නම්. ඔයා අපිව බේරගත්තා. මම දැක්ක එයා ලින්ඩන්ගේ බෙල්ල හිර කරගෙන ඉන්නවා. එතකොට මට හුඟක් බය හිතුණා. ඔයාට මතකද උල්මරින්ද මොනවද කිව්වේ කියලා? මං කිව්වේ මගේ යාළුවට කරදර කරන්න එපා කියලා. ඔයා මගේ යාළුවා. ඔව් ඔයත් මගේ යාළුවා. මගේ හිටපු තරහ ඇති කරන භූතයා ගිහිල්ලාද කොහෙද? හුරේ කාටවත් බය නැති ඉත්තේවා හුරේ හුරේ. ගිහිල්ලා ඉන්නේ කාරි. ආපහු හම්බෙන්න. හරි පරිදේ ගියල්ල හරි. අනේ ගිහිල්ලා එන්න යකාරි. ඉත්තෑකූරුත් මෙතන හිටියනම් අපේ ප්‍රශ්නයක් විසඳ ගන්න තිබුණනේ. කොහමගේ මාළු ටික? මම තමයි ඔයාගේ සේරම කෑවේ.
මං කිව්වනේ දාපහු ඔයාව හොයාගන්නවා කියලා. මේව තමයි ඔයාව බේරගන්න කවුරුත් නෑ. යාර කරදර කරන්න එපා. අනේ මට කරදර කරන්න එපා. මම යන්න. මට ඉන්නේ කාරි. හොඳයි මාව ආපහු හම්බ වෙන දවසට යාළුවව ළඟින් තියාගන්න. ඉත්තෑ ගුරු ඔයා හින්දා මගේ ජීවිතේ බේරුණා. ඔයා කොහොමද දැනගත්තේ එතෙන්ට උල්වරින් ආවයි කියලා? එයාව කියලා දන්නේ නැහැ. ඔයා ගෙදර එන්න පරක්කු වුණ නිසා මම ටිකක් බය වුණා. ඒකයි මම මෙහාට ආවේ. ඔයාට තේරෙන්නේ නැති වුණාට යාළු වුණාම එහෙම තමයි. මටත් ඒක තේරෙනවා ඉත්තෑ ගුරු. යාළුවෝ එකිනෙකාව බලා ගන්න ඕනේ. අපි යකාරි සාහිත්‍ය ගුරු. හැමදාම යාළුවෝ.